සුබ දවසක් ඔබ සැමට. ඉතින් මේ චූටි වීඩියෝ එකක් ගෙනාවේ දැන් ගොඩක් කට්ටිය අහන දෙයක් තමයි එතකොට කොහොමද ජීවිතේ බැලන්ස් එකක් මේ අධ්‍යාත්මික මාර්ගයත් එක්ක අපි රැගෙන යන්නේ කියලා. හරි. දැන් මම ගත්තොත් ජීවිතේ මට හම්බෙන ගොඩක් අය මට හම්බෙන ගුරුවරු මට පෙන්ලා දුන්නේ මැදි මාවත. හරි. තේරෙනවද? ඒ කියන්නේ අධ්‍යාත්මික සාර්ථකත්වය කියන්නේ අපි මේ ලබන මේ ගමන් කරන ජීවිතයම හරියාකාරව 100න් ගමන් කිරීම පමණයි. වෙනම ඔබට මම මේ අධ්‍යාත්මික සාර්ථකත්වය උසතා මේ ඔක්කොම නවත්තලා දාලා මම වෙනම භාවනා කරන්න යන්න ඕනේ මේ වගේ සිතුවිලි දෙන්නේ විඥාණය. හරිද? එතකොට මේ වගේ සිතුවිලි හේතු කොටගෙනම සමහරක් වෙලාවට ඔබට දැන් ඔබ කුටියක් හදාගෙන ගියත් එතනත් ඔබට ප්‍රශ්නයක් වවන්න පුළුවන්. මේක හරියන්නේ නැහැ. මම අර කලින් හිටිය තත්ත්වෙන් මේ දේ හොඳට කරගන්න පුළුවන්. ඉතින් මේ අධ්‍යාත්මික සාර්ථකත්වය කියන්නේ ඔබ මේ ගත කරන ජීවිතය හරිද? ඒ කියන්නේ ඔබ කරන වැඩත් එක්ක ඇත්තටම කිව්වොත් බැලන්ස් කරගෙන යන සාර්ථකත්වයට. හිතන්නකෝ මෙහෙම. දැන් ඉස්සෙල්ලා කිව්ව උදාහරණය වගේම දැන් ඔබට හිතෙනවා දැන් මම මේ කරන වැඩත් එක්ක තමයි මට මේ අධ්‍යාත්මික සාර්ථකත්වය ළඟා කරගන්න බැරි කියලා. හරිද? මට ඕක හිතුන වැඩක්. හැබැයි ඕක කියන්නේත් කවුද බලන්න. ඒක මවන්නේ. මොකද විඥානය කැමති නැහැ කොයි වෙලාවවත් නේද? එයාගේ මේ මායාව ඔබ ඇත්තටම දකින්නවද? හරි? දැන් මෙහෙමයි. දැන් කවදාකවත් දැන් ඔබට ඇත්තටම ඔබගේ ජීවිතේ ලියලා තියෙනවා නම් ඔබ අනිවාර්යෙන් ශාසනයට යන්න ඕන කියලා ඒක ඔබ යනවා. ඒක නවත්තන්න බෑ කාටවත්. සබාදාමට ඒක ඔබ යවනවා නම් ඒක අනිවාර්යයෙන් ඒක මටත් පොදුයි ඔබටත් පොදුයි. එහෙම යනවා නම් ඒක අපි ආදරෙන් පිළිගෙන යන්න ඕනේ. හැබැයි හැමෝම එහෙම යන්න බැහැනේ. කියන්නේ ලෝකේ ඔක්කොම හිතන්නකෝ ශාසනයට ගියොත් එහෙම බෑනේ. හරිද? ඒ නිසා ඔබගේ අධ්‍යාත්මික සාර්ථකත්වය ඉස්සෙල්ලාම ඔබ තුලින් ඇති කරගන්න. ඒ කියන්නේ ඔබ කරන වැඩ තුලින් හොඳ සිහියෙන් කරන්න. කනකොට නේද? මං කිව්වනේ. ඒ කියන්නේ ඔබ කරන වැඩ සියල්ල ඒ මොහොතට මං කිව්වා. ඒ කියන්නේ නේද? බැලීමක් නම් එතකොට ඒ බැලීමක් බව වටහා ගන්න. ඇසීමක් නම් ඒ ඇසීමක් බව වටහා ගන්න. හරි. ඒතකොට මේ ලෝකය ක්‍රියේට් වෙන්නේ අපි ওই විදිහට ඒ කියන්නේ අර ඒ කියන්නේ ඔක්කොම එකතු කරාම තමයි ලෝකයක් ක්‍රියේට් වෙන්නේ. හරි. එතකොට ඒ නිසා අධ්‍යාත්මික සාර්ථකත්වය කියන්නේම මේ ගත කරන ජීවිතය ඔබ හොඳ සිහියෙන් ගත කරන්න. හරිද? දැන් එතකොට ජීවිතේ හරි ලස්සනයි. ආර්ථික පැත්ත හැදෙයි. හරිද? ඕනවට වඩා දේවල් ගැන හිතන්න යන්න එපා. එතකොට හරි මානසික වදයක්. හරිද? තේරෙනවද? ඒ කියන්නේ හිත පිරිසුදු කෙනෙක්. හරිද? බලන්න හතවත පිරිසුදු කෙනෙක්ට ලෙඩ රෝග පව අඩුයිනේ. හරි. තේරෙනවද? මානසික ආතතිය නැති කෙනෙක්ට ලෙඩ රෝග පව කොච්චර අඩුද? පොඩ්ඩක් ඔබ හිතලා බලන්න. හරි. ඒ නිසා ජීවිතය ලස්සනයි. උදේ පාන්දර ඔබට සතුටු වෙන්න දෙයක් නැත්නම් මම පොඩ්ඩක් කියනවා උදේ පාන්දර 6ට විතර එළියට ගිහලා පොඩ්ඩක් බලන්න. මිතුරට පොඩ්ඩක් ඇවිල්ලා බලන්න කොච්චර ලස්සන පරිසරයක් තියෙන කියලා. ඒ විනාඩි 10ක් විතර පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන එක විඳින්න. මේ පොඩ්ඩක් මේක කරලා බලන්න. විනාඩි 10ක් විතර එළියට කියලා ඔබ අර උදේ රුටින් එක කරලා මෙඩිටේෂන් පොඩ්ඩක් කරලා උදේ පාන්දර සාමාන්‍යයෙන් 6ට විතර ගිහිල්ලා එළියට පොඩ්ඩක් ගිහිල්ලා ඇස් දෙක මේ පියාගෙන හොඳ හුස්මවල් වාර 20ක් විතර ගන්නකො ලැබෙන සැනසීම. හරිද? මානසික සැනසීම චුට්ටක් බලන්න. ඔබට ඒ තරම් මම නම් දකින විදියට ජීවිතේ ලස්සන වපසරියක් මම නම් හිතන්නේ ආපහු උඩට සෙට් වෙයි කියලා. එච්චරට ඊදී නැවුම්. ඊදී ලස්සනයි. හරි. ඒ නිසා මම හැමදාම කියන්නේ හරිද? ඔබ ජීවිතය ගලාගෙන යන්න දෙන්න. ගලාගෙන යන දීම තුල දැනුවත් භාවයකින් ඉන්න. හරි. ජීවිතේ ඕන දෙයක් ඕනවට හිතන්න එපා. ඒ හිතන්නේ කවුද කියන බව හැම වෙලෙම වටහා ගන්න. හරි. තාම ඔබ කරන දේවල් වරදින්න පුළුවන්.
හරිද? ඒවා දිගටම වැරදි වෙලා තියෙනවා හරියන්න පුළුවන්. හරි. දැන් ඔබගේ කර ඔක්කොම වැඩ හරි ගිහිල්ලා එකක් වරදින්න පුළුවන්. එතන ඩිස්ට්‍රෙස් වෙන්න එපා. හරිද? ජීවිතේ බැලන්ස් එකක් තියෙන්න ඕනේ. හරි. තේරෙනවද? ඒ කියන්නේ ඔය ට්‍රේඩින් කරන අය දන්නවා දැන් ඉම්බැලන්ස් කියලා එකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ මෙහෙම ගමු කන්දක් නැග්ගොත් පළමුව බහින්න වෙනවා. හරි දෙකක් තියෙනවා. කන්දම තියෙන්නේ. හරි. ජීවිතේ මේ වගේ දේවල් පහු ගන්න වෙනවා. හරි. එහෙනම් ඔබට තේරුම් ගන්නයි.